පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවී පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරුනි, අද මාගේ පූජක දිවියේ ඉතාම උතුම් දවසක් මක්නිසාදයාත් අපගේ ගැලුම්කාර ජේසුස් ස්වාමීන් වහන්සේගේ මෑණියන් විශේෂාකාරයෙන් දෙව ජනතාවට දර්ශනය වුණු මේ පාතිමා බුද්ධ බිමේ දිවයාගයක් දෙවි පියාණන් වහන්සේට ඔප්පු කරන්නට වරම් ලැබීම එක්ක භාග්‍යයක් මා සලකනවා. ජීවිතේ ලැබපු මා හිතනවා ඔබ හැම කෙනෙක්ම මේ උතුම් අවස්ථාව ඔබගේ ජීවිතේ ඊටාම උතුම් වරප්‍රසාදයක්. අපි මහෞතම දෙවි පියාණන් වහන්සේට දේව මාතාවන්ගේ මැදිහත්කම තුලින් ස්තුති කරමු. මේ උතුම් සුදු අවස්ථාව අපට ලබා දුන්නාට අපි දැන් මේ උතුම් සුදු යාගය තුලදී විශේෂාකාරයෙන් දේව මාතාවන්ගේ මැදිහත්කමින් දේව ආශිර්වාදයේ සුවය සහනය අත්දැකීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වෙමු. අපගේ පව්කාරකම පිළිගනිමු. අපගේ පව් වලට සමාවයද යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද මා පව් කළ බව කියමි. සිතින් වාචනෙන් ක්‍රියාවෙන් සහ අතපස කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. එමාගේ වාරදින්ය මාගේ වාරදින්ය මාගේ මහත් වාරදින්ය එහින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මාරියතුමියගෙන්ද සිරසුරු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරණිය ඔබගෙන්ද මා උදෙසා අප සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෑබර දෙවී පියාණනි, ඔබ වහන්සේගේ දරුවන් වන අප ලාංකික කිතුණු සංඝයාක් ලෙස ඔබ වහන්සේගේ පාමුලට ඇවිත් සිටිමු. ඔබ වහන්සේගේ පුත්‍රව අපගේ ගැලුම්කාර ජේසුස් ස්වාමීන් වහන්සේගේ මෑණියන් විශේෂාකාරයෙන් දෙව ජනතාවට දර්ශනය වූ මේ උතුම් පුදබිමේ ඔබ වහන්සේට ස්තුති කරන්නටත් අපගේ දේව ජනතාවගේ රෝගීන් අවශ්‍යතාවයන් ඉල්ලා වහන්සේට යාඥා කරන්නටත් අප වහන්සේට ඔප්පු කරනා මේ සියලු යදුම් කනලාව දේව මාතාවන්ගේ මැදිහත්කමින් අපිට දානය කළ මැනව මේකද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පළමුවන කියවීම එළිදරව් පොතෙන් උසාගත් පාඨයකි. සූර්යයා පැලඳගෙන පාදයට සඳ මඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුළක් ඇති ස්ත්‍රියක් දුටිමි. එවිට ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. එවිට විදුලි කෙටීම්ද, ශබ්දද, කිගුරුම්ද, භූමිකම්පාවක්ද මහගල් වර්ෂාවක්ද විය. තවද අහසේ පුදුම දර්ශනයක් විය. එනම් සූර්යයා පැලඳගෙන පාදයට සඳ මඩලද ඉසමත තාරකා 12කින් යුත් කිරුළක් ඇති ස්ත්‍රියක් ගැබ්ගෙන සිටි ඕ විලිරුජා විදිමින් ප්‍රසව වේදනාවෙන් කෑ ගැසුවාය. අහසේ තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද අන් දසදක්ද
Taman හිස් මත කිලුර සතක්ද ඇති මහා රතු මකරකි. ඌ උගේ වලිගයෙන් අහසේ තරු වලින් තුනෙන් කොටසක් ඇඳ පොළවට එළිය. උපන් කෙනෙහිම දරුවා කා දමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියේ සූදාම්ව බලා සිටියේය. ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් සගයාවකින්ද ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දිව්‍යන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබුවේය. ස්ත්‍රියක කාන්තාරයට පලා ගියේය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දිව්‍යන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඇයට එවිය. ඉන්පසු ස්වර්ගයේ මෙසේ කියන මා හඬක් මට ඇසිනි. එනම් අපේ දෙවියෝ දිව්‍යන් වහන්සේගේ ගැල්වීමද බලයද රාජ්‍යද සුවකීය ක්‍රිස්තුස් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දිව්‍යන් වහන්සේ ඉදිරියේ දිවා රැහැ දෙකේ අපගේ සහෝදරයාට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට එළන දේව වාක්‍ය එසේය. ඔබගේ පිළිතුර දෙවි රජින්දුනි ඔබේ අගරජින ඔබේ සිහසුනේ දකුණු පස වැජඹෙන්නීය. ඔබේ කුලකතුන් අතර රජකුමරියෝ ඇත. පෙරූරන් නබරණින් සරසුණු ඔබේ අගරජින ඔබේ සිහසුනේ දකුණු පස වැජඹෙන්නීය. දෙවිඳුනි මා වදනට සවන් දෙන්න ඒවා සිතට ගන්න ඔබේ ජාතිය ඔබේ ගම රට සිතින් අමතක නොකරන්න. එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත. ඔහු ඔබේ ස්වාමියාය. ඔහුට අවනත වන්න සිත් සතොසින් නැලලී ඔහු රජ මැදුරට පිවිසේති. ඔබ සිංහසුනේ දකුණු පස සාදුකාරය. හලෙලුයා හලෙලුයා. මරියත්තමාවෝ ස්වර්ගයට ගෙන යන ලද්දාහ. සුර දූත සේනාවෝ ප්‍රීති වන්නාහ. හලෙලුයා.
ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සුවිශේෂක මාතෙව්තුමන් විසින් ලියන ලද සුදු සුවිශේෂිනු පුටාගත් කොටසකි. උන්වහන්සේ සාදුසිවරුන් නිරුත්තර කළ බව අසා පාරිසිවරු එක් රැස්වූහ. ඔවුන් අතරින් විනයදරයෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින් ගුරු දේවයනි ව්‍යවස්ථාවලියේ ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්දයි ඇසීය. උන්වහන්සේ ඔහුට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද මුළු සිතින්ද මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාවය. දෙවන ආඥාවද එයට සමානය. එනම් නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි. මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසිවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මතයයි වදාළ සේක. ස්වාමින් වහන්සේගේ ගැලවීම දායක සුබ ආරංචිය මෙසේය. වාඩිවන්න ස්වල්ප මොහොතකට. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරවරුනි, අද සුදු සුවිශේෂය තුල අපට දහන්න ලැබුණා එක පාරිසවරයෙක් ජේසුස් වහන්සේ ළඟට ඇවිත් අහනවා ව්‍යවස්ථාවලියේ ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒ පාරිසීවරයා තුලින් ඔබට මට අප හැම කෙනෙකුටම විග්‍රහ කරනවා, පෙන්වා දෙනවා ව්‍යවස්ථාවලියේ තියෙන ශ්‍රේෂ්ඨතම 52. ඒ කියන්නේ අපගේ ගැලවීමේ සුබ ආරංචිය ලියා ඇති සුදු බයිබලයේ අපි දකිනවා දිව්‍යන් වහන්සේ මෝසෙස් තුමා තුලින් දස පනතක් දෙවියන් වහන්සේගේ දේව ජනතාවට ලබා දුන්නා සීනායි කාන්දේදී. ඒ දස පනත දේව ජනතාව තමන්ගේ ජීවිතයට අවශ්‍යතාවයට අනුව එය වැඩි කරගෙන පරණ ගිවිසුමේ අපි දකිනවා ආඥා 613ක්. ජේසුස් වහන්සේ කුමක්ද කරන්නේ? මේ ආඥා 613 කැටි කරලා 52කට අපට කියනවා මෙන්න මේ 52 අනුව ජීවත් වන්න. පළවෙනි පනත තමයි උන්වහන්සේ කියනවා නුඹේ මුළු හදවතින්ම නුඹේ මුළු මනසින්ම නුඹේ මුළු ආත්මයෙන්ම නුඹේ මහෝත්තම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කියලා කියනවා පළවෙනි ආඥාවට අනුව. දෙවන ආඥාව තමයි ඔබ කොහොමද ඔබට ආදරය කරන්නේ, ප්‍රේම කරන්නේ? ඒ ආකාරයෙන්ම ඔබ ඔබගේ ආසල් වාසීන්ට ප්‍රේම කරන්න කියලා කියනවා. මෙන්න අපේ කිතුණු ජීවිතේ උතුම්ම 52 මුළු ව්‍යවස්ථාවලියේ තියෙන 613ම කැටි කරලා නව ගිවිසුමේ ජේසුස් වහන්සේ අපට 52 ලබා දෙනවා. මේ 52 එකිනෙකට සම්බන්ධයි. මේ 52 සංකේතවත් කරනවා
ශ්‍රී කුරුස්සය. ඔබ කුරුසයක් දෙස බැලුවොතින් බලන්නේ කුරුසය කොහොමද හදලා තියෙන්නේ කියලා. ලී කොට දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා එක කොටයක් සිරස් අතට තබලා අනිත් කොට ලී කොටය තිරස් අතට තබලා අන්න පළවෙනි ආඥාපනත ශ්‍රේෂ්ඨතම ආඥාපනත අපගේ මුළු හදවතින්ම මනසින්ම ආත්මයෙන්ම අපි දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතුයි. අන්නේ ආඥාව තමයි සංකේතවත් කරන්නේ කුරුසේ සිරස් අතට තබලා තියෙන ලී කොටයෙන්. දෙවනි ලී කොටය තබලා තියෙන තිරස් අතට. එය සංකේතවත් කරනවා දෙවන ආඥාව. අපි කොහොමද අපට ආදරය කරන්නේ ප්‍රේම කරන්නේ? ඒ ආකාරයෙන්ම අපි අපේ අසල්වාසීන්ට ප්‍රේම කරන්නට ඕනේ. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. අපිට බෑ පළවෙනි ආඥාව කානුව ජීවත් වෙලා දෙවනි ආඥාව පැත්තකට දාන්න. අපි දකිනවා නව ගිවිසුමේ ජ්වාම්තුමාගේ පළමු පොතේ එතුමා කියනවා පැහැදිලිව ඔබට මට බෑ අපි නොදකින දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ආදරය කරන්න. අපිට බැරි නම් අපි දකින අපි ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න ප්‍රේම කරන්න කියලා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනි දෙවියන් වහන්සේට ආදරය ප්‍රේම කරන්න පුළුවන් එකම මගයි තියෙන්නේ අපේ සහෝදර සහෝදරියන් තුලින් පමණයි දෙවියන් වහන්සේට ආදරය කරන්න ප්‍රේම කරන්න පුළුවන්. එම නිසා අපි තේරුම් ගනිමු මේ 52 වැදගත්කම. අපිට දෙවියන් වහන්සේ කොච්චර ආදරය කරනවද අපි ආදරය කිරීම තුලින් අපිව කවදාක්වත් පෞකාරයෙක් කියලා පැත්තකට දාන්නේ අයින් කරන්නේ නැහැ, දඬුවම් කරන්නේ නැහැ. අපිට පුදුමාකාරයට කරුණාව, දයාව, මෛත්‍රිය, සමාව දෙනවා දෙවියන් වහන්සේ. ඒ අපි අත්දකින දේව ආදරය, ප්‍රේමය, උන්වහන්සේගේ කරුණාව, දයාව, මෛත්‍රිය, සමාව තුලින් ඒක අපි අන් අය සමග අපේ අසල්වාසීන් සමග බෙදා ගන්නට ඕනේ. ඒ බෙදා ගැනීම තුලයි අපට දෙවියන් වහන්සේගේ සුවයක් දකින්නට පුළුවන්, බලයක් දකින්නට පුළුවන්, ආශිර්වාදයක් දකින්නට පුළුවන්. අනේ නිසා අපිට බෑ තනියෙන් මෙලව ජීවත් වන්නට. අපි හැමතිස්සෙම අන් අය සමග පවුලක් ලෙස, සංඝයක් ලෙස එකට එකතුලා ජීවත් වන්නට ඕනේ. ස්වාමින් වහන්සේ අපිට කරුණාව දක්වනවා වගේම සමාව දානය කරනවා වගේම අපිත් එකිනෙකාට කරුණාව, දයාව, සමාව දානය කරන්නට ඕනේ. අපි එහෙනම් ස්වාමින් වහන්සේගේ මේ දේව වචනයට අනුව ජීවත් වන්නට සෑම විටම උත්සාහ කරමු. අපගේ සහෝදර සහෝදරියන් තුලින් ආදරය ප්‍රේමය කරන්නට දෙවියන් වහන්සේට. අපි දැන් නැගිටලා ස්වල්ප මොහොතක් මේ ආඥා දෙකට අනුව ජීවත් වන්නට අවශ්‍ය වරම් වර ප්‍රසාද පතා යාඥා කරමු. ඔබේ පෞද්ගලික යදුම් නිශ්ශබ්දව දෙවි පියාණන් වහන්සේට ඔප්පු කරන්න. අපි දැන් ඔප්පු කිරීමේ කීර්තිකාවට සහභාගී වෙමු. Free.
සහෝදර සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගය සියලු බාල ඇති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. දෙවි ස්වාමිනී බැති සිතින් යුතුව අප ඔබ වහන්සේට පුදන මේ පාඬුරු ඔබ වහන්සේ වෙත පැමිණේවා. ස්වර්ගය කරා උස්සවන ලද කන්‍ය මරියෝත්තමාවන්ගේ මැදිහත් කමින් අපේ හෘදයන් ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් දැල්වී ඔබ වහන්සේ වෙත නිතර යොමු වේවා. මේකද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සමිදානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. අපගේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. සමිදානනී පාරිශුද්ධ පියාණනී සර්ව බලධාරී සදාතන දෙවිදානනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියොත්තමාවන්ගේ මංගල දින ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම ආශිර්වාද කිරීම සහ ඔබ වහන්සේගේ නාමයට මහිමයට පැමිණවීම සැබවින්ම යෝග්‍යය සාධාරණීය අපගේ යුතුයකම හා ගැලවීමය. මක්නිසාදයාත් ඒ උත්තමාවෝ තමන් වසාගත් ශුද්ධාත්මානුභාවයෙන් ඔබ වහන්සේගේ එකජානිත පුත්‍රයාණන් පිළිසිඳගෙන කන්‍යා භාවයේ මහිමය සදාතනික බව තුල අපගේ සදා ආලෝකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් සමිදානන් වහන්සේ ලොවට බිහි කළාහ. උන්වහන්සේ මගින් සුර දූතයෝ ඔබ වහන්සේගේ මහෝත්තම භාවය ප්‍රශංසා කරති. ස්වර්ගීය බලතාවයෝ ඔබ වහන්සේ ඉදිරියේ බය භක්තියෙන් වන්දනා කරති. ස්වර්ගය හා ස්වර්ගීය ධර්මතාවෝද භාග්‍යවත් සෙරෆරුන්ද හා උසස් හඬින් ඔබ වහන්සේට වන්දනා කරති. අප බැගෑපත්ව නගන මේ ප්‍රීති නාදයද ඔවුන්ගේ ඒ ගීත රාවයට එක්කොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් අයද සිටිමු. සුවිශුද්ධ සුරසේනාවන්ගේ දෙවි සංඥානෝ සුවිශුද්ධ අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමේ පිරිතිබේ. වසුෂ්ඨ මණ්ඩලේ හෝසානා සමිදානන් වහන්සේගේ නාමෙන් වඩනතුමානෝ භාග්‍යවත්ය. වසුෂ්ඨ මණ්ඩලේ හෝසානා. එස්ය සමිදානනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සිල් සුවිශුද්ධතාවය උල්පාත ඔබ වහන්සේමය. එහි නහසින් පතිතවන පිණිමෙන් ඔබ වහන්සේගේ ආත්මයානන් මේ පාඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි ආයද සිටිමු. අපේ සයාදිනවේ මේ පාඬුරු අප උදෙසා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශරීරයත් ශිරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් තමන් වහන්සේ දුක් ප්‍රාර්ථයට පවරාදීමට පෙර පුපේ රැගෙන දෙවි පියාණන් වහන්සේට තුති පුදා ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක්නිසාදයාත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසුව උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මක්නිසාදයාත් මෙයාබිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද එය වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.
අප විශ්වාස කරන අභිරහස දැන් ප්‍රකාශ කරමු. නිදානනී ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිදානනින් වහන්සේගේ මරණයද උත්ථානයද පරිශ්‍රමය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශී ශරීරයටත් ශිරුදිරයටත් සහභාගී වන්නා වූ අප සෑම දෙනම ශුද්ධාත්මයාණන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනතවායද සිටිමු. සමිදානනී මුලොවෙහි පැතර පාත්නා ඔබ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව. ලියෝ නැමැති අපගේ ශුද්ධ උත්තම පියතුමන්ද මෙම රාජගුරු ප්‍රසාදී පදවියේ රදගුරු ප්‍රසාදීන් වහන්සේද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. සුළු මොහොතක් අපි මලාව අයව සිහිපත් කරලා ආඥා කරමු. අපේ පවුල් වලින් මිය ගිය අයව මතක් කරමු. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසෙනු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතා වන්නන කන්නි මරියාවන්ද ඔතුමියගේ වෘත ශුද්ධවත්පත් වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද ශුද්ධ ජුසේ වාස් මුනිදුන්ද සෑම කල්ලිම ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවී පියාණනි ශුද්ධාත්මෙන් වහන්සේ හා සමග එක්ව වැඩවසනා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශෙන් පුහුණු වී අපි එඩිතර විශ්වාසයෙන් දෙවි පියාණන් වහන්සේට යාඥා කරමු. විශේෂයෙන් ස්වාමින් වහන්සේ ගැන්වුවේ බලවත්ම යාඥාවෙන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාම ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවදී වේවා. අපගේ ඉදිරිදා භෝජනය දා ප්‍රදානය කළ මැනව අපට වාර්ධ කරන අයගේ වැරදි අප කමා කරනාක් මෙන් අපගේ වැරද්ද කමා කළ මැනව පාප අවස්ථාවට අස්වීමට අපට නොදී අයහපතින් මුදවාගත මැනව. සමිදානනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනතවායද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතරම පාවෙන් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. දැන් අපි සාමය පතා යාඥා කරමු. සාමය අපගේ හදවත් තුළ, පවුල් තුළ, රාष्ट्र තුළ, මෙම භූමිය තුළ විශේෂයෙන් මැද පෙරදිග සාමය පතා යාඥා කරමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා. ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා. ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට දයාන්විත සාමයේද සමගිය හා සමාදානය එකමුතුකම දානය කරන්නට කරුණා කළ මැනව
වහන්සේ සදහටම වැඩ සිටිනසේක රාජකාම් කරනසේක සමිදානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා සමිදානන්ගෙන් ලැබුවේ සාමය අපි අවංකම එක එක්කෙනා සමග බෙදා ගනිමු ඔබට සාමය වේවා ලොවේ පව් හරින මෙන්න සමිදානන් වහන්සේ මෙන ලෝකේ අඳුර පාපය දුර්ලන තැනන් වහන්සේ අපව ශාරීරිකව මානසිකව ආධ්‍යාත්මිකව නිතිපතා පෝෂණය කරන සුවපාත් කරන ඒ සමිදානන්ගේ දිව භෝජනය මේ දිව භෝජනය වළඳන්නට ආරාධන ලත් ඔබ සැම දෙනාම සැබවින්ම භාග්‍යවන්තයෝය සංසල බව ඔබ කැඩ
මාහතටම ඔබ ලං වෙනවා යේසුනි මගේ හදටම ඔබ ලං අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමු. මේ උතුම් පුදබිමේ උන්වහන්සේගේ දේව වාචනයෙන් හා දිව භෝජනයෙන් අපව පෝෂණය කළාට දේව මාතාවන්ගේ මැදිහත්කම තුළින් අපි උන්වහන්සේට ආඥා කරමු. අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් උන්වහන්සේගේ සැබෑ දේව දාරුවන් මෙන් කිතුණුවන් මෙන් උන්වහන්සේගේ දේව වාචනයට අනුව ජීවත් වන්නට ශක්තිය වරප්‍රසාද පතා යදිමු ස්වල්ප මොහොතක්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. දෙවි ස්වාමිනී ගැලවීම දායක ප්‍රසාද නිදානය ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදමින් මෙසේ ආයුධ සිටිමු. ස්වර්ගාරෝපිත කන්‍ය මරියොත්තමාවන්ගේ මැදිහත් කමින් අපටද දිනක මරණින් නැගිට ඔබ වහන්සේගේ රාජ්‍යයේ මහිමය ලබා ගැන්මට වරම් දුන මැනව මේකද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සියලු බාලති දේව මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමයෙන් ප්‍රේමයෙන් එකමුතු කමින් දේවදාරුවන් මෙන් ජීවත් වන්න.
සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගේ අප ගලවා දෙවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පෘති සාන්තගේත් නාමෙන් තාමින් ජේසු පීඨායි